අද අපි අන්බොක්ස් කරලා බලමු ඔරිජිනල් JBL Extreme 3 එක වගේම ලුක් එකක් තියෙන හැබැයි ලුක් එකේ ඔරිජිනල් JBL Extreme 3 එකට දෙවනි නොවන මෙන්න මේ replica clone version එක JBL Extreme 3 mini portable speaker. හරි යාළුවනේ වෙල්කම් බැක් ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න අදත් පිළිගන්නවා මගේ YouTube channel එකෙන් එන තවත් ලස්සන unboxing video එකකට. ඉතින් ඔන්න අද මම ගෙනාවා පට්ටම බඩුව. ඉතින් මේ තියෙන්නේ original JBL Extreme 3 එක වගේම look එකක් තියෙන හැබැයි original නොවන එක. ඉතින් මේක ඇත්තටම මම ගත්තේ ගොඩක් කට්ටියට JBL ගන්න සල්ලි නැහැ. කියන්නේ අපි වගේ කට්ටියට කොහොමද JBL ගන්න එච්චර වක්කමක් නැහැ. වක්කමක් නැහැ නේ වක්කමක් තියෙනවා. හැබැයි ඉතින් මේ ස්පීකර් කෑල්ලකට ලක්ෂ ගණන් දීලා ගන්න තරම් ඔල මොට්ටම වෙන්න ඕනේ ඊට වඩා කරන්න වැඩ තියෙනවා. හරිද? මම මේ කියන්නේ මධ්‍යම පාත්‍රික ජනතාවට ඔයාලට සල්ලි දිනනවා. ඔයාලට JBL නෙමෙයි. ඔයාලට බම්බුවක් ගන්න පුළුවන්. හරිද? ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අවුලක්ම නැහැ. ඉතින් අද අපි unbox කරලා බලමු මෙන්න මේ JBL Extreme 3 mini portable clone නැත්නම් replica clone version එක මේක. ඉතින් මේ ස්පීකර් එක ඇත්තටම හොඳයි. මොකද මේක ගොඩක් කට්ටිය අතර ජනප්‍රියයි. මොකද මේක ඔරිජිනල් ස්පීකර් එක වගේමයි කිසි වෙනස්කමක් නැහැ මේ ස්පීකර් එකේ. ඉතින් අපි බලමු අද මේක මොන වගේද කියලා. ඉතින් පෙනුමෙන් නම් ලොකුවට දේවල් නැහැ. අපි මේක unbox කරලා බලමු කොහොමද ඇතුලේ විස්තර කියලා. Let's go for the unboxing. ඉතින් මේ වගේ ලස්සන grip එකක් නම් තියෙනවා එල්ලන් යන්න මොනවද? අම්මපසී මුලින්ම තියෙනවා හැම පෙට්ටියක් ඇඩුවහම හම්බෙන මෙන්න මේ වගේ යූසර් මැනුවල් එකක්. ඉතින් මේ යූසර් මැනුවල් එකේ තියෙන්නේ මෙන්න මේ ස්පීකර් එක ගැන විස්තර. ඉතින් මේකේ බටන් සහ පෝට්ස් ගැන පොඩි සඳහනක් තියෙනවා සහ ඊට අමතරව මේකේ wireless stat 5.1 තියෙනවා. transmission distance එක තියෙනවා මීටර් 10. ඒ කියන්නේ අපිට bluetooth එක connect කරලා phone එක මීටර් 10ක් දුරට අරගෙන ගිහලා මේකට connect කරන්න පුළුවන් කිසි issue එකක් නැහැ කියනවා. මේකේ ස්පීකර් එක තියෙනවා 78 mm ස්පීකර් එකක් තියෙන්නේ. ඒක දෙකක් නැහැ එක ස්පීකර් එකයි තියෙන්නේ. battery type එක තියෙන්නේ බා milliampere 1200 milliampere 1200 battery එකක් තියෙන්නේ. audio signal input interface withstand 3.5 mm sport ආම්මනන්ටියක් තියෙනවා. ඔයාලා ගත්තොත් මේක දිනවල බලන්න මම නම් කියවන්න බෑ. පට්ට වරයි බංගේ. ස්පීකර් එක තියෙනවා මුලින්ම. මෙන්න මේක බලමු. අනිත් ඒවා නෑ මේකනේ බලන්න ගත්තේ. අම්මට සිරි පට්ට වරක් තියෙන්නේ. ඉතින් මේ විදිහට ස්පීකර් එක බලා ගන්න පුළුවන්. අම්මට සිරි අමුතු ලස්සනක් තියෙන ටිකක් අර අලුත් සුවඳ තියෙන්නේ එන්නේ සුවඳ එන්නේ. හරි මේකත් තියාගමු පැත්තකින්. ඊට පස්සේ තව බොක්ස් එකේ තියෙනවා ස්ට්‍රිප් එකක් තියෙනවා. ස්ට්‍රිප් එකක් තියෙනවා. අපිට මෙහෙම බෙල්ලේ දාගෙන යන්න අපේ ස්පීකර් එක charging cable එක තියෙනවා. micro USB එකක් type C එකක් නෙමෙයි. ඉතින් box එකේ තියෙන්නේ ওই ටික තමයි හිස් අනිත් ටික. හරි. ඉතින් අපි මුලින්ම මේකේ build quality එක ගැන කතා කරගොත් ඉතින් මේක ටිකක් බරයි. සාමාන්‍යයෙන් ග්‍රෑම් 750ක් 500ක් විතරම බරයි ස්පීකර් එක. හරියට නෝට් කරන්න අමාරුයි. අතර දැනන දාන ඒ වගේ තමයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් JBL logo එක මෙන්න මේ විදියට එයාලා ඉස්සරහට දාලා තියෙනවා. ඊට පස්සේ අපිට මේකට මේ වෙනම පටියක් හම් වෙනවා. මෙන්න මේ වගේ පටියක් බෙල්ලේ බැඳගෙන යන්නේ. ඒ කියන්නේ මෙන්න මේක මෙන්න මේ වගේ ක්ලිප් දෙකක් තියෙනවා දෙපැත්තෙන්. ඔන්න ඔය ක්ලිප් දෙකට මේවා සෙට් කරගන්න තියෙන්නේ නෝමල් එකේ. සෙට් කරගත්තට පස්සේ අපිට බෙල්ලේ උනත් දාගෙන යන්න පුළුවන්. මේ විදියට බෙල්ලේ උනත් දාගෙන යන්න පුළුවන්. මේකේ බටන්ස් ටික තියෙන්නේ මේ විදියට. මේකේ on off switch එක තියෙනවා. ඊට පස්සේ මේකේ mood මාරු කරන බටන් එක තියෙනවා. ඊට පස්සේ තවත් මොකක් හරි බටන් එකක් තියෙනවා සහ volume rockers තියෙනවා. ඒ වගේම stop pause buttons ටික තියෙනවා. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. සාමාන්‍ය ඔයාලට මේවා නම් කියලා දෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ අර original JBL Extreme 3 එක වගේම bass සද්ද එන්නේ මේ පැත්තෙන්. bass හොඳට මේ දෙපැත්තෙන් ඇහෙනවා. ඒ විදිහට තමයි design කරලා තියෙන්නේ. සහ මේකේ මේ ඉස්සරහට තියෙනවා ප්ලාස්ටික් ෆීල් එකක් නම් අතර එන්නේ මොකක් හරි ෆැබ්‍රික් මැෂ් එකක් තමයි තියෙන්නේ. ටිකක් අතර එක හොඳට කම්ෆර්ට් මේක යූස් කරනකොට. ඉතින් මේක water proof කියලා කිව්වට මේකේ සීල් එක ඇත්තටම ටිකක් බාල සීල් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේක clone version එකක්. ඉතින් clone version එකක් කියන්නේ original speaker එක වගේ නෙමෙයි. ඉතින් මේක වතුරෙන් පරිස්සම් කරගන්න වෙනවා අනිවාර්යෙන්. ඔයාලා මේක ගත්තොත් sound එක අපි බලමු check කරලා මොන වගේ sound එකක්ද තියෙන්නේ කියලා. ඊට කලින් කියන්න ඔයාලට දෙයක් අමුතු වුණා. මෙන්න මෙතන LED light එකක් තියෙනවා. මෙන්න මෙතනින් ඒක පත්තු වෙනවා. තාමත් මම ඔයාලට පෙන්නන්නම් ශබ්ද කොහොමද කියලා බලමු. පෙන් එකක් ගහගෙන ඔන් කරලා බලමු. මෙන්න මේ බටන් එකෙන් තමයි ඔන් කරන්න තියෙන්නේ. අපි ඔන් කරලා බලමු. අලි ආසනෙක සිංහල මම ආස නිසා කිසි දවසක මිස්සුන් නෑ ක්ලාස් යනක බලපන් මගේ පාස් අනික ඌ කියන්න කලින් මං ගේම ගැහුවේ ඒකයි මං දාර්ශනික කඩන්නේ වාර්ෂනික කට්ටෙන්න ඕනේ හැබැයි වෙන්නේ පහා දෙක කට්ට එක දෙන්න ඕනේ කොපියක් උගා මරු
සද්ද ඇත්තටම හොඳයි. කාමරේට ටිකක් අමාරුයි ඒ තරමට සද්ද වැඩි. ඉතින් සාමාන්‍යයෙන් අවුට්ඩෝර් යාලා මොකක් හරි පොඩියට පාටි එකක් ඇරේන්ජ් කරනවා නම් කිසි අවුලක් නැහැ. 10 15 දෙනෙක් එක්ක සින්දුවක් අහන්න ලේසියෙන් පුළුවන් මේ ස්පීකර් එකේ. සද්ද කිසි අවුලක් නැහැ. බේස් එහෙම උතර තියෙනවා. අපි ආයෙ පොඩක් අහලා බලමු. මේක පන්ති කියලා බැටි ගන්න එපා ඊළඟ එක කාමැලි ඕනෑගේ කටින් තමයි මල්ලි මෙල්ල කරේ යක්ෂ ගැන තමයි අහිංසක කොල්ල බල කරේ තමන්ට වන්දිල නැත ගෑනි ගන්න පණ කාලි වරම එළු ගලක් නැතෙන් සඳු බංගොල්ල සරම ඒක හිතේ මනාවට වෙන දේවල් හැමදේම වෙන්න ඕනේ වෙලාවට අපි ගැලපෙන්නේ නැල් සමරුගේ කලාවට මගේ නයා මෙල්ල වෙන්නේ නැනේ ඔය නලාවට වෙන ප්‍රශ්න යාරක මිල්ල නඩු මිල්ල දන්නේ නැති ගන්නට අමරිල්ල පොරු වෙන කුති ගැලකිල්ල වෙනද වෙන්නේ උඹට මැදකිල්ල මරු ඇතරම සද්ද සුපිරි ගොඩක් කට්ටිය කියනවා වගේම මේක ගොඩක් හොඳයි. ඒ වගේම මේකේ පැය 15ක ප්ලේ ටයිම් එකක් තියෙනවා. ඉතින් පැය 15ක් කියන්නේ ඔයාලට ලේසියෙන්ම පාටි එකක් ගෙදර මේකෙන් ගහන්න පුළුවන් කිසි අවුලක් නැහැ. මේක බයි කරන්න ගානට වටිනවා. ඉතින් මෙන්න මේ ස්ටික් එක ඔයාලට රුපියල් 3500ක් 4000ක් වගේ රේන්ජ් එකක් තියෙනවා නම් ඩලාර්ස්කින් බයි කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ ගානකට මේක සාමාන්‍යයෙන් ඇත්තටම වටිනවා. ලොකු සද්දයක් තියෙනවා. ඒ වගේම JBL ලුක් එකක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඩලාර්ස් එකේ ලින්ක් එක මම දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් අද අපි කතා කරපු මේ ස්පීකර් එක ඔයාලට ඒ ලින්ක් එකෙන් බයි කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරන්න bell එක එකත් all දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔගේ phone එකට notification එකක් විදියට එන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලා හැමෝටම goodbye.